ක්‍රිකට් එකේ නාලිකාවට සුපුරුදු පරිදි අදත් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැම දෙනාවම. ආදරේදී අපි හැමෝම අවංක වෙන්න ඕන කියලා හැමෝටම මතක් කරමි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දේශානි නෙහාරා හදිස්සියෙම තම සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් පළ කර තිබුණා. ඉතින් පසුගිය දිනවල මේ ජනප්‍රිය නිළිය ලංකාවේ ප්‍රසිද්ධ නළුවෙක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය අතර දේශානිට සහ එම නළුවාට ගොඩක් දෙනා නොයෙකුත් ආකාරයේ අදහස් පළ කරමින් සිටියා. පසුගිය කාලේ දේශානි තම පෙම්වතා වශයෙන් ලංකාවේ ජනප්‍රිය නළුවෙකු වන ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර දේශානි ඔහු සමග විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි ඇති අතර ඉසුරු කියන්නේ කවුරුන්ද යන වග පසුව දේශානි හට වටහා ගැනීමට හැකි වූ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. ඉතින් දේශානි පිළිගෙන තිබුණා කලින්ම අනිත් අය ඔහුගේ පෙම්වතා ගැන කියා තිබුණු සියල්ල ඇත්තක් බවත් එය මුලදීම වටහා ගත්තා නම් මෙහෙම දෙයක් සිදු නොවන බව. මෙම දේශානි ඉසුරු ප්‍රේම සම්බන්ධතාවයේ බිඳ වැටීමෙන් අනතුරුව දේශානි මෙන්න මෙසේ ප්‍රකාශ කර සිටියා. ආදරය කරන්න ඕන, තමන්ට කියලා කැප වෙන්න ඕන, තමන්ට කියලා ආත්ම ගරුත්වයක් ලබා දෙන පුද්ගලයෙක් විතරයි යනුවෙනි. අවංකව ආදරය කළ නමුත් ඇය කවදාවත් නොසිතූ අයුරින් ඉසුරු වෙනස් වෙන්න පටන් ගත් අතර ඉසුරු පිළිබඳ ඇගේ සිතේ තිබුණු විශ්වාසයද විදී ගිය බවයි දේශානි වැඩිදුරටත් පවසා සිටියේ. ඉතින් ආදරයේදී හැමෝම අවංකව කටයුතු කළ යුතුයි. මේ වගේ තොරතුරු එසනින් දැන ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.